ඔයාලා YouTube එකේ එහෙම උඩ පහළ යනකොට මෙන්න මේ වගේ වීඩියෝ එකක් දැකලා තියෙනවද? බැලු බැලමට නිකන් ලොකු නූල් බෝලයක් වගේ පෙනුනට මේ තියෙන්නේ දැනට ලෝකේ තියෙන අලුත්ම සහ භයානකම ඩ්‍රෝන් ටෙක්නොලොජි එකක්. මෙතන මේ 20 කිලෝමීටර්ස් ඊට පස්සේ 60 කිලෝමීටර්ස් වගේ කියලා ගහලා තියෙන්නේ මේවා ඇතුලේ අවුරලා තියෙන ෆයිබර් ඔප්ටික් කේබල්ස් වල දිග. සාමාන්‍ය ඩ්‍රෝන් එකක් වැඩ කරන්නේ වයර්ලස් විදියට. එහෙම වුණාම පිට කෙනෙක්ට ලේසියෙන්ම සිග්නල් ජෑම් කරලා ඩ්‍රෝන් එක වටන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ කිසිම පැටලීමක් නැතුව මේ ෆයිබර් ඔප්ටික් කේබල් එක දිගෑරෙන ගමන් ඩ්‍රෝන් එක ඉස්සරහට යන එක. ඉතින් මේවා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ කොහේද දන්නවද? විශේෂයෙන්ම දැන් තියෙන යුද්ධ ගැටුම් වලදී. උදාහරණයක් විදිහට රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වෙලා තියෙන යුද්ධයේදී සාමාන්‍ය FPV drones සතුරන්ගේ ජෑමින් නිසා ගොඩක් දුරට විනාශ වෙනවා. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී කිසිම බාධාවක් නැතුව සතුරන්ගේ ඉලක්ක වලටම ගිහිල්ලා ඇටැක් කරන්න මෙන්න මේ drones පාවිච්චි කරනවා. අනික මේකෙන් කිසිම රේඩියෝ සිග්නල් එකක් පිට වෙන්නේ නැති නිසා මේ ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් කරන කෙනා කොහෙද ඉන්නේ කියලා කාටවත් හොයාගන්නත් බෑ. ඉතින් හිතාගන්නකො ෆයිබර් ඔප්ටික්ස් වල පවර් එක මේ වගේ ටෙක් වීඩියෝස් දිගටම බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න.